Hi brothers. අන්තර්තාරකා අභ්‍යවකාශයට ඇතුල් වූ මිනිසා විසින් සාදන ලද පළවෙනි යානය තමා වෝජයවන්. ඒ 1977 දී නිකුත් කළදා පටන් මේ දක්වා මිල කොළ නොහැකි දත්ත ප්‍රමාණයක් අප වෙත සම්ප්‍රේෂණය කරමින් පවතිනවා. ඉතින් බොහෝ සොයා ගැනීම අතර වඩාත්ම කුතුහලය දනවන එක් සොයා ගැනීමක් වන්නේ කොස්මික් හම් ලෙස හඳුන්වන අඛණ්ඩ අඩු සංඛ්‍යාත ශබ්දයක් හඳුනා ගැනීමයි. මේ ශබ්දේ නම කොස්මික් හම්. කොස්මික් හම් යනු අන්තර්තාරක අභ්‍යවකාශය හරහා ගමන් කරන විට වෝජය වන්හි උපකරණ මගින් අනාවරණය කරන ලද අඛණ්ඩ පසුබිම් ශබ්දයක්. මේ ශබ්දය සාමාන්‍ය ශබ්දයක් නෙවේ. ඒ සූර්ය සුලක සහ අන්තර්තාරක මාධ්‍ය අතර අන්තර්ක්‍රියා මගින් චලනය වන අඩු සංඛ්‍යාත ප්ලාස්ම තරංග මාලාවක්. හම් ප්‍රධාන වශයෙන් හර්ට්ස් 20 සිට 100 දක්වා පරාසයක තරංගවලින් සමන්විත වන අතර ඒ මිනිස් ශ්‍රවණ පරාසයට වඩා බෙහෙවින් අඩුයි. අභ්‍යවකාශයේ විද්‍යුත් ශ්‍රේෂ්ඨ මැනීම සඳහා නිර්මාණය කර ඇති වෝජය වන්හි ප්ලාස්මා තරංග විද්‍යා උපකරණ මේ කොස්මික් හම් හඳුනා ගැනීමේදී තීරණාත්මක වී තිබෙනවා. 2013 දී වෝජය වන් යානය අපගේ සෞරග්‍රහ මණ්ඩලයෙන් බලපෑමෙන් ඔබ්බට ගොස් අන්තර්තාරකා අභ්‍යවකාශයට නැත්නම් අවකාශයට ගමන් කරන විට ඒ විවිධ විශ්වීය සංසිද්ධී මගින් නිපදවන මෙම අඩු සංඛ්‍යාත ප්ලාස්මා තරංග ලබා ගැනීමට පටන් ගත්තා. See you. ෆලෝ කරන්න.